Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මයි බෝලේ ඇවිල්ලා තියෙන්නේ ෆාම් හවුස් එකක් වගේ හදලා තියෙන ලස්සන රෙස්ටෝරන්ට් එක. ලස්සන වගේම තමයි මෙතන කෑමත් මාරම රසයි. හැමදාම ගෙදර යන පාරේ ලස්සන ලයිට් දාලා පේන නිසා තමයි අද අපි මෙතනට ගියේ කෑම ටික try කරන්න ඕනේ කියලා. කෑම try කරන්න විතරක් නෙවෙයි ඔයාලට ඔයාලගේ බර්ත්ඩේ පාර්ටිස් ඔෆිස් පාර්ටිස් හැම දෙයක්ම මෙතන ලස්සනට ඕගනයිස් කරගන්න පුළුවන්. මේ පේනා වගේ ලොකු ස්පේස් එකක් ඇතුලේ ඒ වගේම එළියේ තියෙනවා. ඉතින් අපි ඇතුළ වෙනකොටම දැක්කනේ DJ එකක් තියෙන. ඉතින් ඒකත් එහෙම බර්ත්ඩේ පාර්ටි එකකට කට්ටියක් ඕගනයිස් කරගත්තු එකක්. ඉතින් මේ තියෙන යාළුවගේ මෙනු එක. මෙනු එකේ නම් කෑම ගොඩාක් අයිටම්ස් තිබ්බා. ඒ වගේම තමයි ලස්සනට එළිය මාරම ලස්සනයි. මේ ඔන්චිල්ලාවක් තියෙනවා. ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. හරිම ලස්සනයි. අපි ඇතුළට යනකොට මේ විදිහට එක්ස්පෙක්ට් කරේ නැහැ. ඇතුළට ගියාම මාරම සතුටුයි. ඉතින් මේ පේනා වගේ අර පොඩි ප්ලේසස් උත් තියෙනවා. 10කට වගේ පොඩි පාර්ටිස් ඇරේන්ජ් කරගන්න. ඒ වගේ ප්ලේසස් උත් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මෙතනත් මාරම ලස්සනයි. ඉතින් පාර්ටි එකක් ඕගනයිස් කරගන්නවා නම් මෙයාලගේ නම්බර් එක මම පල්ලෙහාන් දාන්නම්. ඒකට කෝල් කරලා ඔයාලගේ පාර්ටි එකක් වුණත් ඕගනයිස් කරගන්න පුළුවන්. ඉතින් අපි කෑමරට ඕඩර් කරේ වෝටර්මෙලන් ජූස් එකක්, ලයිම් ජූස් එකක්, මේ තියෙන්නේ හොට් බටර් මෂ්රූම් එකක් තමයි මේ තියෙන්නේ. පෝෂන් එක නම් මාරම ලොකුයි. ඊට පස්සේ මේ තියෙන්නේ චිකන් චොප්සි රයිස් එකක්. ඒකට බුල්සයි එක්ස් දෙකකුත් ඇඩ් වෙනවා. මට වෙන කිසිම තැනක නෝටිස් වෙලා නැති කෑමක් තිබ්බා චීස් ෆ්‍රයිඩ් රයිස් එකක්. මොසරෙල්ලා චීස් ඇඩ් කරනවා කියලා දාලා තිබි. ඉතින් අපි ඒකත් ගත්තා. මේ තියෙන්නේ මෂ්රූම් එක. අපි ඕඩර් කරේ නම් ක්‍රිස්පි එක. ඒ වුණාට ඒගොල්ලන්ගේ ෆාස්ට් මූවිං අයිටම් එකක් තමයි හොට් බටර් මෂ්රූම් එක කියන්නේ. ඒක නිසා ඉතින් අපි ඒක ඕඩර් කරා. චීස් ෆ්‍රයිඩ් රයිස් එකට මම ඕඩර් කරේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒක එළියනොත් පේනවා චීස් ඇඩ් වෙලා කියලා. මේ තියෙන්නේ චිකන් චොප්සි රයිස් එක. ඒකට එග්ස් දෙකක් ඇඩ් වෙන. ඇත්තට මේ පෝෂන් ගැන කියන්න ඕනේ. මේ පෝෂන් මාරම ලොකුයි. BYOB නිසා ඔයාලගේ ඕන් බොටල් එකක් උනත් අරගෙන ගිහිල්ලා මේක try කරන්න පුළුවන්. ඇත්තටම දෙන්නෙක්ට නෙවෙයි 5-6 දෙනෙක්ට ගිහිල්ලා ඕනේ තරම් try කරන්න පුළුවන්. මේ කෑම ටිකත් 5 දෙනෙක්ට විතර හොඳටම share කරගෙන කන්න පුළුවන්. මොකද පෝෂන් එක ගොඩක් ලොකුයි. අපි මෂ්රූම් එක වුණත් හිතුවේ එච්චර ලොකු පෝෂන් එකක් නැතුව ඇති කියලා. මෂ්රූම් එක ඩිපින් සෝස් දෙකකුත් ඇඩ් වෙලා තිබ්බා. ලයිම් ජූස් එක තවලක් නෑ හොඳට රසට තිබ්බා. ඊට පස්සේ වෝටර්මෙලන් එක. වෝටර්මෙලන් එක නම් ඇත්තටම හොඳ වෝටර්මෙලන් වලින් හදලා තියෙනවා. ඉතින් ඒකත් මාරම රසට තිබ්බා. ඊට පස්සේ මම දැන් මේ try කරන්නේ චීස් ෆ්‍රයිඩ් රයිස් එක. මට ඒක තමයි try කරන්න ඕනේ නැති. දැක්කනේ මොසරෙල්ලා චීස් නිසා ඒක ටිකක් ඇදෙනවත් එක්ක. ඉතින් satisfied. ගොඩක් සැර නෑ. පොඩි ළමයෙක්ට වගේ නම් මාරටම හොඳයි. ඇදම රසයි. මට නම් අවුලක් නෑ. ඒක රසට තිබ්බා. හැම ෆුඩ් අයිටම් එකකම prices මං description box එකේ දාලා තියෙනවා. අපිට හිතන ratings නුත් එක්ක. ඉතින් ඒකත් බලන්න. ඊට පස්සේ මම try කරන්නේ මෂ්රූම් එක. එයාලගේ ඩිපින් සෝස් දෙකක් තිබ්බා. එකක් නම් ටොමැටෝ සෝස් එකක්. දැන් මම try කරපු කොච්චි related මොකක් හරි වෙන්න ඕනේ. ඒක රසයි. ඒක නිකන් වෝටරි විදිහට තමයි තියෙන්නේ. ගොඩක් තික් නෑ. ඒ වුණාට අවුලක් නෑ. ඒක රසයි. අපි දෙන්නට නම් මේක කා ගන්න බැරි වෙයි කියලා මට දැක්ක ගමන් තේරුණා. පෝෂන් එක ගොඩාක් තියෙන නිසා මේ මෂ්රූම් එක උනේ 1200යි. ඊට පස්සේ බෝලගේ ෆේවරිට්. බෝලේ කන්න කැමතිම කෑමක් තමයි චොප්සි රයිස් කියන්නේ. ඉතින් ඒක try කරන්න ඕනේ කියලා තමයි මම මේ ප්ලේස් එකක් වෙලා අපි මෙතනට යන් කියලා ගියේ. මේකත් රසට තිබ්බා. ඒ වුණාට මට හිතෙනවා පොඩ්ඩක් තික් ගතිය වැඩි කියලා අර කෝන් ෆ්ලා ටිකක් වැඩිපුර ඇඩ් වෙලා වගේ. ඒ වුණාට අපි හිතුවට වඩා ඒ ප්‍රයිස් එකට මාරම worth. මේක උනේ 1800 ගාණක්. ඉතින් ඒකට එග්ස් දෙකක් එක චිකනුත් ගොඩක් ඇඩ් වෙච්ච බාස්මති රයිස් එකක් ඇඩ් වෙලා තිබ්බා. ඒක නිසා මේ ප්‍රයිස් එකට මාරම worth. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් යාළුවෝ සෙට් එකත් එක්ක ගිහිල්ලා මෙතන කෑම try out කරන්න. So that's it for today and thank you for watching.